කොහොමද යාළුවනේ මම අද ඇවිල්ලා ඉන්නේ ඔයාලට සොබාදාමේ රසවත් ගුණවත් පළතුර ස්ට්‍රෝබෙරි ඔයාලගේ ගෙදර පුංචි ඉඩකඩක සරුවට නිවැරදිව කොහොමද හදන්නේ කියලා ඉතාලම කෙටියෙන් පෙන්වලා දෙන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. ස්ට්‍රෝබෙරි ශාකය හදන්න ඕන මේ වගේ මේ කොම්පෝස්ට් මිශ්‍ර කරපු පස්වල තමයි හදන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ රෑන් ගිහිලා වෙනම පැල හැදිලා තියෙනවා මේ ගහෙන් මෙහෙම මේකට සම්බන්ධ වෙලා. එතකොට අපිට මේ ශාකයේ මේ පළදාව ගන්න ඕන නිසා අපි මේ රෑන් මේ මෙතනින් මව් ශාකයෙන් කඩලා මේ ආකාරයට වෙන් කර ගන්න ඕන. එතකොට තමයි මේ ශාකය හොඳට හැදෙන්නේ. මේ මෙතනත් එකක් තියෙනවා අපි ඒකත් මේ විදියට කඩලා අයින් කර ගන්න ඕන. ඒ වගේම මේ ශාකයේ මේ වැඩිපුර කොළ තියෙනවා. ඒ කොළත් ඔක්කොම වැඩිපුර තියෙන කොළ පරණ ඒවා ඔක්කොම මෙහෙම කඩලා අයින් කර ගන්න ඕන. මේ විදියට කඩලා එකකින් අයින් කර ගන්නවා. මෙතනක් තියෙනවා මේ වගේ ගිහිලා තියෙන වෙන පඳුරක් ඒකත් අපි කඩලා එහා විදියට අයින් කර ගන්නවා. ඒ වගේම මේ පෝච්චියේ තියෙන වල් පැල වගේ ඒවා ගලවලා අයින් කර ගන්න ඕන. එන්න හොඳට මෙන්න මේ වගේ පඳුර අපි සුද්ධ කර ගන්න ඕන. තව මෙන්න මේ පැත්තේ තියෙනවා මේ වගේ එළියට ඇදිලා තියෙන පැල ඒවත් කඩලා අයින් කර ගන්නවා. ඔන්න ඔය ආකාරයට කඩලා අයින් කර ගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ අත්මුල්ලුවක් අරගෙන හොඳට මේක වටේටම මේ පස් හොඳට මේ වගේ මුල්ලු කර ගන්න ඕන. ඒකල පස් පුරුල් කර ගන්න ඕන. මෙන්න මේ විදියට හොඳට පස් පුරුල් කර ගන්නවා. ඔන්නම ශාකේ වටේටම හොඳට මුල්ලු කර ගන්න ඕන. මේ පැත්තත් ටිකක් මුල්ලු කරගමු. මේ පැලේ අපි දැන් හොඳින් ඉර එළිය වැටෙන තැනක තමයි තියන්න ඕන. ඒ වගේම වර්ෂා වඩු වගේ කාලයකදී නම් දවසකට උදේ හැමදාම වතුර හොඳින් යොදන්න ඕන මේ පැලේට. මෙන්න මේ ආකාරයට වැඩ ඉවර කරගත්තා පස්සේ ඔයාලට මේ පැලේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ හොඳට. මේ පැලේට අපි කිසිම රසායනික පොහොරක් පාවිච්චි කරන්නේ නැහැ. කොම්පෝස්ට් විතරයි දාන්න ඕන. එතකොට ඕන කෙනෙකුට පොඩි එක්කෙනෙකුට උනත් මේ වගේ රසවත් පළතුරක් දෙන්න පුළුවන් අපිට. මේ ආකාරයට පැල කීපයක් පෝච්චි වල හදාගන්න පුළුවන් ඔයාලටත්. එහෙනම් යාළුවනේ මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ ලස්සන වීඩියෝ එක මයිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාගේ අදහස මේක යටින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, share කරන්න. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක හමු වෙමු. සියලු දෙනාටම ජය වේවා.